මම කමල්නාත් සූර්යාරච්චි. මගේ උපන් ගම තවල. මගේ වයස අවුරුදු 30යි. හරියටම කිව්වොත් අවුරුදු 29යි මාස 10යි දවස් 2යි. මගේ තාත්තා මහිල සූර්යාරච්චි. රජයේ සේවකයෙක්. හරියටම කිව්වොත් නෙළුව උපතැපල් කාර්යාලයේ ස්ථානාධිපති. ඇත්තටම කිව්වොත් හිටපු උපතැපල් ස්ථානාධිපති. එයා දැන් ජීවතුන් අතර නැහැ. ඊළඟට අම්මා. එයා ගැන මට ලොකු මතකයක් නැහැ. තාත්තා කිව්ව විදියට මට අවුරුදු 3ේදී අම්මා නැති වෙලා. හේතුව මට ලොකුවට කිව්වෙත් නැහැ. මම අඬ වෙනකන් ඒ ගැන ලොකුවට ඇහුවෙත් නැහැ. මට දැන් ඒකෙන් වැඩකුත් නැහැ. දැන් ආයෙත් මං ගැන. O level කරා. A level කරා. කරා නැද්ද කියලා මතකත් නැහැ. කතාව මේකයි. මට එදා ඉඳලම පොඩි හීනයක් තිබුණා. පොඩි නෙවෙයි ලොකු එකක්. ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න. ඉතින් මම මේ පැත්තෙන් ඉගෙන ගත්තා. ප්‍රොඩියුසර්ස්ලා පස්සේ ගියා, ස්ක්‍රිප්ට් ලිව්වා, ඇඩ් කරා, කොටින්ම ගෙවුවොත් තේත් ඇල්ලුවා. ඒත් මගේ ලොකු හිණට යන්න තාම බැරි වුණා. හේතුව එක්කෝ ටැලන්ට් එක මත්, එක්කෝ සල්ලි මත්, එක්කෝ කැමති එක. හැබැයි මගේ හීනේ තාම අත්හැරලා නැහැ. මම ස්ක්‍රිප්ට් එකක් ලිව්වා. ප්‍රොඩියුස් කරන්න කෙනෙකුත් සෙට්. ඒකට මට ලොකේෂන් එකක් ඕන. මේන් ලොකේෂන් එකක්. උළු වහපු, රතු සිමෙන්ති දාපු, කවුරුත් පදිංචි නැති පරණ කාලේ ගියක්. අපේ මහගෙදර තියෙනවා. අපි මැරි කරාට පස්සේ ඔය මහගෙදරට ගිහිල්ලාම නැහැ කමල්නා. එතකොට මේ මහගෙදර කවුරුත් නැද්ද මචං? මහගෙදර උඹලා මහගෙදර නෙවෙයිද ඉන්නේ එතකොට? කාලෙකින්නේ අම්බුනේ කියන්න දේවල් ගොඩක් තියෙනවා. අම්මා ඉන්නවා. අම්මා පැරලයිස්. හැබැයි ප්‍රශ්නයක් නැහැ. උඹේ වැඩේට ඒක සෙට්. අම්මා බලා ගන්න සර්වන්ට් කෙනෙක් ඉන්නවා. එයාට පඩි ගෙවන්නෙත් අපි. අසේල. හරියටම කිව්වොත් අසේල ගංගානාත් ගුණවර්ධන. පොඩි කාලේ ඉඳලා අපි දෙන්නම හොඳම යාළුවෝ. අපි දෙන්න විතරක් නෙවෙයි. අපේ පවුල් දෙකත් හරිම සමීප. කොච්චර සමීපද කියලා කිව්වොත් අසේලට අවුරුද්දකට පස්සේ ඉපදුණු මට කමල්නාත් කියන නම දාන්න අසේලගේ අම්මා තීරණය කරලා තියෙන්නේ අසේලගේ නමේ ගංගානාත් කොටස නිසා. හැබැයි මොනම මොහොතකවත් අපි දෙන්න නම් වල තියෙන මේ නාත් කොටස පාවිච්චි කරන්නේ නැහැ. ඒක කවද්ද මේ කොහොමද මචං මම යන්නේ? මම රමණියන්ට කියලා තියන්න. අසේල මහත්තයා කෝ මහත්තයා දවල් වෙනකොට එනවායි කියලා. ඉන්න මහත්තයාගෙට. මැනිකයන් මේ මං හින්ද සෑහෙන මාසිලානේ රමයන්. රාමනි හරි ආසයි ගෙදරට අමුතු වෙනවනවා. එයාට ඊට වැඩිය දෙයක් නැහැ. මේ පාළු ගෙදර අපි දෙන විතරනේ පුතා. පුතා ආවි අවුරුදු 15කින් 20කින් විතර නේද? පුතාගේ හොයාගන්න පුළුවන් වුණාද? අවුරුදු 20කටත් වැඩි මං හිතයි. තාත්තගේ මරණයෙන් පස්සේ පුංචිත් එක්ක ගමෙන් ගියත් හරි මේ ආවමයි මං හිතන්නේ. මට කියන්න අමතකුණානේ. තාත්තා නැතිනට පස්සේ මාව බලාගත්තේ අම්මගේ බාලනන්ගේ ලේක පුංචි. තාත්තා නැති වෙන විදිය ඒක එයාගේ හොඳම යාළුවා අසේලගේ තාත්තා එක්ක ගාලු කුටුවේ ෆොටෝ එකක් ගන්න ගිහින් කකුල නිස්සල වැටිලා වෙච්ච අනතුරක්. එතකොට අසේලයි මම හරිම පුංචි. වැඩේ තියෙන්නේ එදා ඒගොල්ලන්ගේ ෆොටෝ එක ගන්න ගිහින් තියෙන්නේ අසේලගේ අම්මා මැනික ආන්ටි. අඩියේ වැඩි. පුතාලගේ තාත්තගෙන ආවිෂ ඉච්චිරි වින්නේ දරුවෝ
විලාව ආවම අපි කාටවත් එච්චරයිනේ. හැබැයි යට ඊන ගොඩක් තිබ්බා. මෙහෙම නොමැරි ජීවත් වෙනවට වඩා අනේ මන්ද. මාත් අද හෙටම යනවද? දැන් මේ යන්න ඕන රමණියක්. ඇයි ඒ? මං කිව්ව මහගෙදරට. පුතා ෆිල්ම් එකේ මැද හරිය පටන් ගන්න. කුමාරගේ නිවස රාත්‍රී ඇතුළත. ජානකීට වයස අවුරුදු 24යි. සුරූපී සරාජිත. ඇය ජනේලය අසල මග බලාගෙන සිටි. ඒ ඇගේ ස්වයංපෝෂයා වන කුමාර පැමිණිලි තෙක්. කුමාර වයස අවුරුදු 38යි. සල්ලිකාරයි. පරම්පරාවෙන්ම බේබත්වේ. හරි. ඔන්න ටික වෙලාවකින් ලාන්ස කාර් එක මිදුලේ නවත්තනවා. ජානකී සුසුමක් හෙළමින් ජනේල පඩියට පේක්තු වේ. Eti aantam දෙයනේ අදත් ලොකේෂන් එක. ජානකීගේ කුමාරගේ නිදන කාමරය. රාත්‍රී ඇතුළත. මේ කාමරේ හරියන්නේ නැහැ. මේ කාමරේ එච්චරම හරියන්නේ නැහැ. මේක තමයි මං හොයපු කාමරේ. ජානකීගේ කුමාරගේ ඇඳ මෙතන. ජානකීගේ අල්මාරිය මෙන්න මෙතන. තව මොනවද? ජනේලෙට පොඩ්ඩක් එහෙන් ජානකීගේ කණ්ණාඩි මේස තියෙනවා. නෑ. මේ තියෙන තැන ලස්සනයි. ලස්සන බබෙක්ගේ පින්තූරය මෙන්න මෙතන අනිවාර්යෙන් එල්ලන්න ඕන. හැබැයි මේ කාමරේ පොඩි මෝසලකමකුත් තියෙනවා. ජානකී බබෙක් බලාපොරොත්තු වෙමින් හිටියේ. ඒත් කුමාරගේ පරම්පරාගත බීමත්කමයි සල්ලි වැඩිකමයි එක්ක කුමාරට තිබ්බ වෙනම ජීවිතයක්. ජානකීට තිබ්බේ පොඩි බලාපොරොත්තුවක්. හැමෝටම හින්න තියෙනවා. හැබැයි කුමාරගේ ඩ්‍රයිවර් වසන්තගේ කාමර. රාත්‍රී වැසි සහිත දිනය. එදා ජානකීගේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වුණා. ඒක අත්තරක්ද? තනිකම නිසා ඒ මොහොතේ දැනුණු දෙයක්ද? කුමාරගේ නොසලකිල්ලද? කුමාරගෙන් කරපු පරිගැනීමක්ද? නැත්තම් කුමාරගේ ඩ්‍රයිවර්ගේ සැලසුමක්ද? ජානකීට තෝරගන්න අවස්ථා දෙකක් තිබුණා. එකක් වසන්ත එක්ක පැනලා යන එක. දෙක බබාව නැති කරගන්න එක. සමාවෙන්න අවස්ථා තුනක් තිබුණා. ජීවිතේ සමුගන්න එක. ජානකී තෝරගන්නේ තුන්වෙනි අවස්ථාව.
පොඩි ප්‍රශ්නයක්. ජානකීගේ තිබ්බ බලාපොරොත්තු, තනිකම, පීඩනය එයා කිසිම කෙනෙකුට කියලා තිබුණ නැද්ද? ප්‍රශ්නයක්. අඩුම ගානේ දින පොතකවත් ලියලා තිබුණ නැද්ද? එහෙම එකක් තිබ්බනම් කොහෙද එයා ඒක තියන්නේ? අල්මාරියේ, එයාගේ රිදි අස්සේ? බෑ. අල්මාරියේ ලාච්චුවේ? බෑ. ඒක කුමාර දකින්න ඉඩ වැඩි. පෙට්ටකම වෝල් කබඩ් එක. වෝල් කබඩ් එක. ආදරණීය බැඳීම් රැක ගැනීමටගත් අතිශය පීඩාකාරී තීරණ හමුවේ. අවසානයේ මෙතෙක් මා සංගවා සිටි සැබෑ සත්‍යය මා මියගිය පසුව බලා මේ ලියමනෙන් දැනගනු ඇතැයි මාගේ අපේක්ෂාවයි. මගේ කතාව කොහොම කොතනින් පටන් ගන්න ඕනද කියලා මට හරියටම තේරෙන්නේ නැහැ. හැබැයි කාලයක් යද්දී මැනිකගේ සැක හිතෙන හැසිරීම එක්ක මගේ හිතේ පුදුම වේදනාකාරී සැකයක් ඇති වුණා. ඒක මහේලගේ සමහර වචන, මැනික දිහා බලන විදිය, හැසිරීම එක්ක අනිකගේ මං කොහොමද ඒක කියන්නේ? ඒක හරියට මැනිකේ නව යෞවනයක් මෙන් පිබිදී ඇති බවක්. ඔවුන් දෙදෙනා රහසින් නිගිබිගි පාමින් ප්‍රේම ජවනිකාවකට අරාදින බවක් මාහට ඉවෙන් වගේ තේරුණා. ඔන්න ඕක නිසා මහේල් මැනිකේ මම ඉන්න හැම අවස්ථාවකම මගේ හිත ඇතුලේ මැවෙන්නෙම ඒ ප්‍රේම ජවනිකාවේ විරූපයක්. ඉතින් ඇත්තටම මම hina වෙලා හිටියත් හැම තිස්සෙම මම හිත ඇතුලෙන් විඳෙව්වා. අයෝම නැති වුණාට පස්සේ මහේල්ගේ කිසිම උනන්දුවක් තිබුණේ නැහැ තව විවාහයක් කරගන්න. මමත් ඒක නිතරම මහේල්ට කියන අවස්ථාවල මැනිකගේ මූණ වෙනස් වෙනවා. එයා කතාව වෙනස් කරනවා. ඒ කියන්නේ ඇත්තටම මැනිකේ අකමැතිද මහේල් තව විවාහයක් කරගන්නවට. ඒක තමයි ඇත්ත. මට සමහර අවස්ථාවල දරා ගන්න බැරි පීඩනයක් ආවා. හැබැයි මම ඒ හැම දෙයක්ම පිට කරන්න නැතුව තද කරගෙන හිර කරගෙන හිටියේ. ඔයාලා දෙන්න නිසා.
මගේ බිස්නස් වලට මං හිර වෙලා හිටපු නිසා මට ගොඩාක් වෙලාවට මැනිකව මග ඇරුණා. ඒ ගොඩාක් අවස්ථාවලදී මට හිතෙන විදිහට මැනික ඉඳලා තියෙන මහේල් එක්ක. හානික මගේ අසනීප තත්ත්වයක් එක්ක මං එන්නම වයසට යද්දී මං දැක්ක මහේල් එන්න තිරියම් වෙනවා. මහේල්ගේ හිනාව, මැනිකගේ හිනාව මට ඒව ඇත්තටම සිත තුළ දෝංකාර නැගුණු අතර කිනිසි 100ක් එකවර ඇතුළු ගබු පසා කරන ආකාරයේ වේදනාවක් ඇති වුණා. ඉතින් මට මේක ඉවර කරන්න ඕනේ. මගේ ඇතුලේ පිච්චෙන වේදනාව, මහේලගේ හිනාව ඉතින් මේ ට්‍රිප් එක යෝජනා කරෙත් මමයි. ගාලු කොටුව කියන්නේ මටවත් මහේලටවත් අලුත් තැනක් නන් නෙවෙයි. අපිට කලුවරේ වුණත් මේකේ වැටෙන්නේ නැතුව කවුරු හරි වැට්ටුවොත් නිසා. ඉස්සෙල්ලම ෆොටෝ එක ගන්න වමනා කරේ මමයි මැනිකේ එකට. හැබැයි මැනිකට වමනා වුණේ මහේලුයි එයයි එකට ෆොටෝ එක ගන්න. හැබැයි මං ඒකට ඉඩ දුන්නා. දෙවෙනි එක මමයි මැනිකේ. තුන්වෙනි එක මහේලයි මමයි. මමයි මහේලයි. හැබැයි මැනිකේ ෆොටෝ එක ගන්න හැරෙද්දී මහේල එතන නැහැ. මැනිකේ එදා ඉඳන් සතුටින් හිටියද දුකින් හිටියද කියලා මට ලොකු තේරුමක් නැහැ. ඇත්තටම මමත් සතුටින්ද දුකින්ද හිටියේ. ඇත්තටම මන් දන්නේ නැහැ. හැබැයි ඔය දෙන්න සතුටින් තියන්න අපි පුළුවන් හැම දෙයක්ම කරා. කෙනෙකුට හිතෙන්න පුළුවන් මම පුංචි දේවල් වුණත් ලොකුවට හිතන කුවක මිනිස්සෙක් කියලා. මම මිත්‍රද්‍රෝහියෙක් කියලා. මං හැඟීම් දැනීම් නැති රොබෝ කෙනෙක් කියලා. මං ඒ කවුරු වුණත් ඒ හැමෝටම නෑ. මට හීන ගොඩක් තිබ්බා. ඇත්තටම තාත්තා නැති වුණේ කොහොමද? ලියුමේ තිබිච්ච හැටියට තමයි පුතා. මං කිව්වා අසේලගේ තාත්තා.